කොහොමද අද ඉතින් අපි ආවා මේ අපේ ගම වටේ රවුමක් යන්න. ඉතින් අපි අපේ ගමේ ඉඳලා කන්ද උඩටම ආවා. ඔයාලට පෙන්නන්නම් මෙහෙම තමයි තියෙන්නේ. හරිම ලස්සනයි මෙතන. තේ තමයි ඉඳලා තියෙන්නේ ඉතින් මේ පැත්තේ. ගොඩක් ඉඳලා තියෙන තේ. අපි ඉන්නේ ගොඩාක් උඩ කන්දෙම. මෙහෙම තමයි තියෙන්නේ. හරිම ලස්සනයි ඈතට. චිත්‍රයක් වගේ පේනවා ඈතට. තියෙන්නේ උඩ තියෙන ඩෑම් එක මේකෙන් තමයි ගෙවල් වලට වතුර යන්නේ පහළට. මෙතන හදලා තියෙනවා මිනිස්සුන්ට ඉතින් වැස්සට එහෙම ඉන්න තැනක් හදලා තියෙනවා. අර ඈතින් පේන ඔයාලට කෝවිලක්. කතරගම දෙයියන්ට හදපු කෝවිලක් මෙහි කට්ටියට වඳින්න. මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ පොඩි කෝවිලක්. ඉතින් ගමේ කට්ටියට වඳින ගමේ පොඩි කෝවිලක්. මෙහෙම තමයි තියෙන්නේ ඉතින්. තමයි වැස්සක් ඇවිල්ලා තියෙන්නේ. අපි පොඩ්ඩක් වැස්සට ඉන්නවා ඉතින් මෙතන. අපි ඉතින් කිඹුල බනිස් ගෙනාවා. කිඹුල බනිස් ගෙනාව කන්න. තේත් ගෙනාවා. අපේ බේබි තේත් හදාගෙන ආවා ඉතින්. කොපෙන්න බොන්න පුළුවන්ද දන්නේ නැහැ ඉතින් තේ හදාගෙන ආවා අපේ දූ. එහෙනම් අපි කාලා පස්සේ කතා කරමු. බයි. තාත්තා යන්නේ තේ කොළ දින්නේ තනි කරා. දැන් නම් ටිකක් වැස්ස වැඩි වෙලා තියෙන්නේ මෙහෙට. ලස්සනයි නේ. මේ වැස්සෙක් සීතල අයිස්ක්‍රීම් බොනවා ඈ. ඉතින් ළමයි මේකේ කලින් එක්කෙනෙක් පීනන්න ගිහිල්ලා මැරිලා තියෙනවා. ඒ වුණාට මිනිස්සු එකෙන් තමයි දැන් සමහරු නම් බොනවලු මේ පැත්තේ. සමහරු වගා කරන ඒවට ගන්නවලු මේ වතුර. අපිට නම් අපි නම් මේ පැත්තෙන් එන ඒවා බොන්නේ නැහැ ඉතින්. උල්පත් වතුර තමයි අපි බොන්නේ. ඉතින් එයා මැරිලා තියෙන දැන් අවුරුදු 30ක් විතර වෙනවලු මැරිලා. අපි දාමු මම වෙනවද කියලා යාළුවනේ තාම ආවේ නෑ. චූටි මාළුව කනවා අරක. චූටි මාළුවා නම් පේනවා යාළුවනේ. අර බලන්න චූටියට ඉන්නවා. අපි මෙතනට දාලා බලමු. ඕන් දුවගෙන බලන්න.
යාළුවනේ තාම නම් ආවේ නෑ. යාළුවනේ කනවා. නයි. චූටි මාළුවෙක් ඉන්නවා. බේබි මේ. කො කො රස්නේ බලු මෙතන නෑ ඒ අපි දැන් යන්න හදන්නේ ගෙදර. වැහැලා තියෙන්නේ දැන් හොඳටම. ඉතින් අපේ වීඩියෝ බලන කට්ටිය නිකන් ලයික් කරන්න ෂෙයාර් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් අද වීඩියෝ එක ඉවරයි ඉතින් නිකන් යන්න එපා. ඉතින් සබ් එකක් දාගෙනම යන්න. අපි ඉතින් සතියකට එකක් වගේ තමයි වීඩියෝ දාන්නේ. ඔයාලගේ අදහස් කියන්න. එහෙනම් අපි තව ඉස්සරහට ලස්සන තැන් තියෙනවා. ඒවත් අපි පෙන්නගෙන යන්නම් ඔයාලට. ඉතින් එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. බයි සබ්ස්ක්‍රයිබ් කරන්න බයි ඉතින් අර ඔයාලට මං පෙන්නුවේ කෝවිලක්. ඒ කෝවිලේ ඉතින් මෙහි කාලයකට උත්සවයක් තියෙනවා. ඒකට තිරිඋලා කියලා තමයි කියන්නේ. ඉතින් මේ අවුරුද්දේ තියෙනවා උත්සවයක්. ගම වටේම ඉතින් අතරගම දෙයියෝ අරගෙන යනවා. ඉතින් මෙහි ගොඩක් කට්ටිය තමිල් කට්ටිය තමයි ඉන්නේ. සිංහල කට්ටියත් ඉන්නවා. ඉතින් කලවමේ ඉන්නවා. ඉතින් මෙහෙම ප්‍රශ්නයක් නැහැ. හැමෝම එකමුතුව ඉන්නවා. ඉතින් අපේ අයියත් තමිල් මං සිංහල. ඉතින් අපි සතුටෙන් ඉන්නවා හැමෝම. මෙහි කට්ටිය නම් ඉතින් ගොඩාක් කට්ටිය එකමුතුව ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් අපිටත් කලින් ප්‍රශ්න ආවා. ගොඩක් ප්‍රශ්න ආවා. ඉතින් තමිල් කෙනෙක් බැන්ද කියලා. ඒ වුණාට ඉතින් අපේ සතුට තියෙන්නේ අපි නවතින තැන කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඉතින් අපි ලස්සනට ජීවත් වෙනවා නම් අපිට කාගේවත් කතා වැඩක් නැහැ. ඉතින් මං හිතනවා අපේ වීඩියෝ බලන්න කැමති කට්ටිය ගොඩක් ඇති කියලා. අපි වටේත් කට්ටිය එකතු වෙයි කියලා මං හිතනවා. ඉතින් මේ පැතිවලත් ගොඩක් ඉන්නවා එහෙම බැඳපු අය. තමිල් සිංහල බැඳලා කිසි ભેදයක් නැතුව සතුටෙන් ජීවත් වෙන කට්ටිය ඉන්නවා ගොඩක්. ඉතින් අපේ වීඩියෝ බලන කට්ටිය නිකන් යන්න එපා. ඉතින් ලයික් එකක් සබ් එකක් දාගෙන යන්න. අපි සතියකට එකක් හරි වීඩියෝ එකක් අරගෙන එනවා. එහෙනම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. බේබි කැඩෙයි. දිවියා අයින් පස්සේ වෙණිය වෙනසු වෙලිකත් පල්ල බුස ඔක්කොම අර බලන්න අපෝ
අතන කන්ද තියෙනවානේ. හ්ම්. අර කන්ද පිටිපස්සේ බලනවා කන්දක් යනවා. හ්ම්. ඔව්. අර බලනකො එතනම පොඩි මේවා කියනවා දියැලක් වගේ. පේනවද? දියල්ල? අර පේනව දුරුව බලන්න. ඔව්. කොහෙද දන්නේ නැහැ කොහෙද. නුවල්ලේ පැත්තට වෙන්නේ නැතිනේ. මේ පැත්තේ ළමයි දිවියා එහෙම එනවලු පූස බල්ලෝ අරගෙන යනවා. රෑවල් වලට කැඩිය කට්ටිය යන්නේ නැහැ මේ පාරේ. යා. එන ගිය ස්කූල් මෙන් බලන්න අර පැත්තේ පේන්නේ ඉතින්. දැන් පේන්නේ. මොබයිල් නේ පරණ කෝවිලක් නේ. අදාගෙන ඉන්න කොයිලක්. නිකන් වීඩියෝ එකක් ගන්න.